මම අල්ලාසා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගියා. විශේෂයෙන්ම නීතිඥ මහත්තුත් මම එක්ක පැමිණියා. මම කට උත්තරයක් දීලා දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මම ප්‍රකාශයක් කරා. මොකද මම මෙතනදී කතා කරන්නේ ඇත්ත වශයෙන්ම කොමිෂන් සභාව ඔක්කොලට මෙන්න කියලා තුනයි. එතෙන්ට ඒ නිසා මං හිතන්නේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා මේ කරුණු මම මෙතන කිව්වත්. මොකද එන්න කියන්නේ කරුණු කියන්නේනේ. වලින්ම දැනුම් දුන්නේ මට අප්‍රේල් 11 වෙනිදා දැනුම් දුන්නා. මම අප්‍රේල් 10 වෙනිදා කරපු මාධ්‍ය අනුව ප්‍රකාශ අනුව ඒට අදාළ තොරතුරු මම දන්න නිසා ඔබ විමර්ශන අදාළ සිද්ධිදාමයට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවයි. ඉතින් මම කොහොමද ඊළඟ සතියේ කොළඹ හිටියේ නැති නිසා අපි සිංහල අවුරුදු ගන්නවානේ. මේ මම දන්නේ ආණ්ඩුවේ පැත්තෙන් සිංහල අවුරුද්දේම තියනවද කියලා. ඒත් අපිට තියෙනවා. ඊට වඩා මගේ නීතිඥ මහත්මයා රට ගිහින් හිටියා. ඉතින් එහෙම කිව්වැද්දි මට දෙවනි ලියුමක් ආවා ඊට පස්සේ. ඇත්ත වශයෙන්ම රොනල් පෙරා මහතුමා ලිපියක් එව්වා. පළමුවෙන්ම මේ අධ්‍යක්ෂක ජෙනරාල්ට එතුමා 28 වෙනිදා නැහැ කියලා. එසේ හෝ 21 වෙනිදා මට ලියුමක් හම්බුණා. ඒකේ කිව්වා මට 25 වෙනිදා එන්න කියලා. දැන් 25 වෙනිදා මං හිටියට මෙතුමා නැහැනේ. ඉතින් ඒ නිසා එතුමාගේ රෙෂාන් ගමගේ මැතිතුමා ලියලා කිව්වා එතුමා නැහැ කියලා. මම පුදුම වුණා මට එන්න කිව්ව එක. මොකද දිසානායක මැතිතුමාට ලියුමෙන් කියලා තිබුණා අධ්‍යක්ෂ ජෙනරල්තුමාට 27 වෙනකන් ලංකාවේ නැහැ කියලා. කොළඹ නැහැ කියලා. එතන කිව්ව කාරණා දෙකක්. එකක් මේ මං දන්න තොරතුරු. ඒ ගැන කියන්නේ ඊළඟට කිව්වා මේ අනුව මම 25 වෙනි දින මම අප්‍රේල් 21 වෙනිදා දක්වා කොළඹ ප්‍රදේශයේ රැඳී නොසිටින බව එම දක්වන හේතුව 2023 අංක 9 දාන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ නිසා එන්ට කිව්වා. ඉතින් මං කිව්වා දැන් මේක අනුව මම සැකකාරයෙක් අපරාධයක් සිදු කරලා තියෙන නිසා මට නීතිඥ මහත්මයා මල් ළඟ ඉන්න ඕන කියලා. ඒකට ඒගොල්ලෝ කිව්වා නෑ නෑ කියලා. ඉතින් කොහොමද මම මේක ලියලා දුන්නා. ඊළඟට ඊට පස්සේ 22 වෙනිදා සභාපති ඉද්දවල මැතිතුමාට ලියලා තිබුණා රෂාන් ගමගේ මැතිතුමා. ඒ වගේම 25 වෙනිදා ලියුමක් හම්බෙලා තිබුණා. ඒකේ මෙතන කියලා තියෙන්නේ මැදිහත් වීම නෙමෙයි අනවශ්‍ය ලෙස මැදිහත් වීම. ඉතින් මං කිව්වා දැන් මේකේ අනුවත් මට මේ අපරාධ පරීක්ෂණය මූණ දෙන්න වෙයිද කියලා මට නීතිඥයෙක් වුමනයි කියලා. ඒගොල්ලෝ නීතිඥයෙක් වුමනා නැහැ කිව්වා. කොහොම හරි මේක දාලා ඊළඟට මම කිව්වා මේ හැමදාම මිනිස්සු කැඳවනවා මේ ප්‍රදේශයට මේ කාර්යාලයට මං එනකොට විතරයි මාධ්‍යයට දැනුම් දෙන්නේ කියලා. ඉතින් ඒක හේතුව දන්න අනික මම විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට අයට පෙන්වන එක ගැන. මගේ හැම කාටද පෙන්වුවේ කියලා මං අප්‍රේල් 11 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මඩකලපුවේ කරන කතාව කිව්වා. 15 වෙනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවලු. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙන්නේ. එතුමා බොරු කියන්න බෑනේ. ඒක තියෙනවද මෙතන? පෙන්නන්න. මේක දැන් මෙන්න නෑ. මේක
ජනාධිපතිතුමා ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කොමිටියේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලය එක්ක අරගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට සාධාරණයක් සිදු වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මගේ නීතිඥ මහත්තුන්ට කොමිසම මුණ ගැහෙන්න වෙලාවක් දෙන්න කියලා. මොකද කොහොමද කොමිසමේ මේ ජනාධිපතිතුමා කතා කරන්නේ කොහොමද ඒක වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකාවද මොන ලංකාවද කියලා දන්නේ නැහැ දැන්. කොහොමද මම පිළිතුරු දුන්නා ප්‍රශ්න වලට. මම කිව්වා මම දන්න තරමට මේ රටේ පළාත් සභා මහා ආණ්ඩුව මුදල් යොදවන්න පුළුවන් විසර්ජන පනත නීතිය අනුව. විසර්ජන නීතියක තියෙනවා වියදම් කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය. ණයට ගන්න ප්‍රමාණය. එය වියදම් කිරීමේදී කොයි අංශවලටද වියදම් කරන්න කියලා. එකක් තියෙනවා පුනරාවර්තන වියදම්ද ප්‍රාග්ධන වියදම්ද කියලා. දෙක තියෙන්නේ එක ව්‍යාකෘති යටතේ කියනවා මේ අමාත්‍යාංශ මේ දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට මේ මුදල් යොදවන්න පුළුවන් කියලා. Tamanට පුළුවන් මේ මුදල් එක කාරණයකින් වෙනස් කරන්න. ඒත් එකකවත් කියලා නැහැ තැන්පත් ගිණුමක දාන්න පුළුවන් ඉඩ දුන්නොත් විතරයි. පාර්ලිමේන්තුවේ නැත්තම් පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැත්තම් නීතියකින් ඒක තැන්පත් ගිණුම වලට දාන්න බෑ. ඉතින් මේ අවුරුදු වල මහා ආණ්ඩුවෙන් නම් තැන්පත් ගිණුම වලට දාන්න ඉඩ දෙන්නේ නැහැ. මේ මුදල් දෙන්නේ එකතු කරන්නේ වියදම් කරන්න කියන්නේ මේ මුදල් වියදම් කරාම ප්‍රාග්ධන නැත්නම් පුනරාවර්තන වැඩ කටයුතු වලට මේ මුදල් ආර්ථිකයට යනවා. හැම එකම ආර්ථිකයට යනවා. ආර්ථිකයට මුදල් ගියාම තමයි ආර්ථිකය නැගලා ගන්නෙ. ඉතින් මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිණුම වල දැම්මම මොකද යන්නේ? අනික තැන්පත් ගිණුම දාලා වැඩ නැහැ බැංකු වලට මුදල් දෙන්න හේතුව නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ ආර්ථිකය දුවන්නේ නැත්නම් මුදල් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය අනුව වැඩ කරන්නේ. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කොහොමදයි මුදල් හොයාගන්නේ? ණයට ගන්නවා, බැඳුම් කරවල ගන්නවා, පොලිය ගෙවනවා. කවුද ඒවට ආපහු ගෙවන්නේ? ගෙදරින් බලන්න කන්නඩි තමුන්නාන්සලා. එහෙනම් මුදල් එවලෙම යොදවන්න ඕනේ වැඩ කටයුත්තට. අපි මුදල් අරගෙන ඔබතුමාලා ගෙවන ගමන් කවුරු හරි ඒක තැන්පත් ගිණුමක තියලා ඒ මුදල් අරගෙන මහ ඇමතුමා රට යනවා. ඒක කරන්නද? කැමතියක් කරන ඒව කරන්න බෑ. ඇමතිවරයෙක්ට හරි කරන්න බෑ. ඒ ටික කරන්න ඕනේ. ඉතින් මගෙන් ඇහුවා මොකද්ද මේ ගැන මේ මුදල් ඉතින් මං කව මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කරගෙන අපිට භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි. මේ තියෙන මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් වැඩි පොලියට දුන්නේ නැති එක. අයවැයක් තියෙන ආණ්ඩුවේ වියදම් වලට. ආණ්ඩුවේ වියදම තියෙන ආර්ථිකය ගෙනියන්න. ආණ්ඩුව වියදම් කරන්නේ නැත්තම් කොහොමද ගෙනියන්නේ? මේ සැරේ ට්‍රිලියන ගාණක් අපි වියදම් කරනවා. ඒවා වියදම් කරන්නේ නැත්තම් ආර්ථිකය දුවන්නේ නැහැ. ප්‍රධානම එක තියෙන්නේ පඩි ගෙවන එක. ඒ දිනේට පඩි ගෙවන්න ඕන. මුදල් නැත්තම් ණයට අරගෙන හරි ගෙවන්න ඕන. ඒකයි අපි කරන්නේ. ඒක ඔක්කොම කල් දාන්නද ආපහු තැන්පත් ගිණුම අවසන් වෙනකම්. මම නම් කිව්වා මට පේන හැටි මේ තැන්පත් ගිණුම් වලින් මුදල් ඉවත් කරන එක අපරාධයක් නෙමෙයි. අපරාධේ තියෙන තැන්පත් ගිණුම් වලට මුදල් දාන එක. ඉඩ නැති අවස්ථාවේදී. තමන්ගේ පුද්ගලිකමයකට. ඉතින් එතන මට පෙවුන්නේ නැහැ කියලා. අඩුපාඩුවක්. ඒ ස්ථාවරේ තමයි තියෙන නීතිය. මේ මුදල අරගත්තා මේ මුදල අපි තැන්පත් ගිණුමක දැම්මා. ඒක අයින් කරාම මාස දෙකකට ඉස්සෙල්ලා මේකෙන් අලාභය ලබනවා කියන එක මං අහන්නේ කවුද කිව්වේ තැන්පත් මුදලක දාන්න කියලා? අපි මෙතන වියදම් ගෙවන්න කියලා ඔබට මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්න නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් මොකද වෙන්නේ? අපරාධයක් නඩුවක් නෙවෙන්නේ. ඉතින් මේක මට තේරෙන්නේ නැහැ. මම මේකයි කිව්වේ මම හොඳට පැහැදිලි කරා.
මම දන්න තරමට මේක කන්නේ. අනික මේ චක්‍රලේඛන නීතිය පදනම් කරලා දාන්න නැත්නම් ඒවා නීතිය නෙමෙයි. 2008 නීතියට පටහැනිව. නීතියට පටහැනිව කරේ. කිසිම මේ පදනමක් නැහැ දැන් මේවට. අපි ඉඩ දුන්නා 2002 දී හොඳම බැංකු වලට මුදල් දාන්න. මුදල් දාලා හොඳම පොලිය ලබා ගන්න. ඒක අයින් කරලා ආණ්ඩුවට දාන්න. ආණ්ඩුවේ තියෙන වාණිජ්‍ය බැංකු දෙකයි. ඉතුරු කිරීමේ බැංකුව වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඉතුරු කිරීමේ බැංකුව ඒගොල්ලේ දෙක වගන්තිය යටතේ ඉතිරි කිරීමේ බැංකුවක්. ඊට අමතරව පුළුවන් වාණිජ්‍ය බැංකුවල වැඩ කරන්න. අනික් බැංකු දෙක වාණිජ්‍ය බැංකු. මේක ඉදිරි කිරීමේ. ඕනනම් සාමාන්‍ය පොලියට අඩුව පොලිය දෙන්න පුළුවන්. අනික මුදල් මේකෙන් අඩුපාඩු වුණොත් ඒක ගෙවන්න තියෙන ආණ්ඩුවට. මොනොත් ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මුදල් මෙතනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් ලේකම්ට විරුද්ධව නඩු දාන්න ඕනේ. වැඩිපුර පොලිය ලැබුණ තැනෙන් අයින් කළා රජයේ බැංකු දෙකට දැම්ම එක. ඉතින් ඒ නීතිය ඒතර 2016 දැම්මේ චක්‍රලේඛනයත් අපි දන්න එක නීතිය පදනම් කරා මේක ගත්ත එකඟත්වයක් අනුව. අනික අපිට ওই 2008 පදනම් කරගත්තු නීතියක් නැහැ. ඒත් මහඇමතිවරු ඇවිල්ලා කියනවා පළාත් සභා පනතේ තුන්වෙනි කොටසේ මුදල් කොටස යටතේ දැම්මොත් ඒ අයට තමයි මේ මුදල් ගෙනියන්න බලය තියෙන්නේ කියලා. මොකද නීතියෙන් කියන්නේ මහාණ්ඩුවෙන් මුදලක් දුන්නොත් ඒක කොහොමද ඊට පස්සේ මහාණ්ඩුව ආපහු ගන්න කියලා. මේ හුඟක් අඩුපාඩුකම් තිබුණ නිසා 2023 රාජ්‍ය මුදල් පාලනය කළමනාකාර කෙටුම්පතෙන් අපි ඒක විසඳුවා. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. එදා ඒක තියෙනවා. ඉතින් මම මේ කරුණු ඔක්කොම එයාට දැනුම් දුන්නා. දැන් බලලා මොනවා වෙනවද දන්නේ නැහැ. කාට පෙන්වනවද මන් දන්නේ නැහැ. කොහොම හරි මෙච්චරයි මට කියන්න තියෙන්නේ. හරිද? හරිනේ? Yes.